ඉතින් මේ තියෙන අපේ eShop project එකේ 4 වෙනි වීඩියෝ එක. ඉතින් අපිට මේකෙදි කතා කරන්න තියෙන අපේ remember me option එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි remember me option එක වැඩ කරන්නේ කොහොමද බලන්න අපි මුලින්ම sign in වෙලා බලමු. අපි option එකක් පාවිච්චි කරලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් අපි remember me option එකට ටික එකක් දාගෙන අපි sign in වෙලා බලමු. ඉතින් දැන් අපි ආයෙත් අපි හෝම් පේජ් එකෙන් අපි බැක් වුණොත් අපිට බලා ගන්න පුළුවන් ඊමේල් ෆීල්ඩ් එකේ අපි ඇතුළත් කරපු ඊමේල් එකත් පාස්වර්ඩ් එකත් මේ විදිහට තියෙනවා. ඉතින් මේක තමයි අපි remember me option එකේදී වෙන්නේ. ඉතින් අපි බලමු අපි කෝඩ් එක තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට අපේ input check box එකක් දාගෙන තියෙනවා අපේ remember me option එකට. ඉතින් අපි ඒකට ID එකකුත් දීලා තියෙනවා. ඉතින් ඒකට අදාළ ක්‍රියාවලිය වෙන්නේ අපේ sign in function එක ඇතුළතදී එක වෙනවා. ඉතින් ඒ වගේම අපිට අපේ ඊමේල් එකත් පාස්වර්ඩ් එකත් වෙන්න ගන්න අදාළ PHP කෝඩ් එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ remember me option එක වැඩ කරන්නේ. ඉතින් අපි ඊළඟට අපේ ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.